Hello everyone, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් vlog එකට. අද තියෙන්නේ ටිකක් හිතපු නැති විදිහට වැඩ කරන්න වෙච්ච දවසක වෙනස් vlog එකක්. අද සඳුදා දවසක්. ඉතින් මම ඒ වුණත් ඉස්කෝලේ ගියේ නෑ. මට වැඩ ටිකක් කරගන්න තිබුණ නිසා මම ඒ ටික කරන්න ඕන නිසා අද ගෙදර නැවතුණා. හැබැයි පස්සේ නම් හිතුණා වෙලාවට තමයි නැවතුනේ කියලා. මොකද නැවතුනේ නැත්තම් සමහරවිට මට ලොකු අමාරුවක වැටෙනවා. උදේ 9ට විතර මම වැඩ පටන් ගත්තා. මුලින්ම ICT quiz එක තමයි කරේ. ඒකෙන් උනාට මට රෙකෝඩ් කරගන්න අමතක වෙලා. ඊට පස්සේ accounting වල මට තිබ්බ නෝට් එකක් ලියන්න. නෝට් එකක් කියන්නේ ඒක ගණන් ටිකක් තමයි තිබ්බේ. මම ඒවා කොළවල තමයි හැදුවේ. එතකොට අපේ ක්ලාස් එකේ 4 වෙනි පාඩම අපේ ෆිසිකල් ක්ලාස් එකත් එක්ක ලයිව් දුන්නා. ඒ 3 වෙනි පාඩම ඔන්ලයින් ක්ලාස් එකේ අර නියමිත දවසටම කරගෙන ගියා හැමෝම දෙක. ඉතින් ඒ නෝට් එක තමයි දැන් මම මේ ආයෙමත් පොතේ ලියන්නේ. මේ වෙනකොට නම් අපි ක්ලාස් එකේ දැන් යන්නේ 4 වෙනි පාඩම. ඉතින් මම මේක රෙකෝඩ් කරලා තිබ්බට මට එඩිට් කරන්න වෙලාවක් නැහැ නිසා තමයි දාන්න ටිකක් පරක්කු වුනේ. ඉතින් දන්නේවත් නැතුව 2026 ජනවාරි මාසෙත් දැන් ඉවර වෙලා දැන් පෙබරවාරි මාසෙත් පටන් ගත්තා. අපි හැමෝම මාර ගැම්මකින් පටන් ගත්තේ 2026 වුණාට දැන් බලන්න මාසයක්ම ගෙවිලා තව මාසෙ 11යි තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න අපි කරගත්ත දේක් තියනවාද කියලා මේ මාසය ඇතුලේ. මගේ නම් සාමාන්‍යයෙන් සතුටු හිතෙන්න පුළුවන් මට්ටමින් තියෙනවා. ඒත් සමහරක් අය ඇති තාම කිසිම දෙයක් කරලා නැති. ඒ කියන්නේ වැඩ කරනවා අපි උනන සැටිස්ෆයි වෙන මට්ටමකට දෙයක් කරගන්න නැතුව ඇති. ඉතින් දුක් වෙන්න බෑ. මොකද තව මාස 11ක්ම තියෙනවා. ඕලිවල් ලියන මංගිලා මාලිලා මේ vlog එක බලනවා නම් ඉතින් ඔයගොල්ලන්ට තව චූටි කාලයයි තියෙන්නේ. අතරින් එපා. ඔහොම දිගටම වැඩ කරගෙන යන්න. සහ තාමත් වැඩ කරපු නැති කෙනෙක් නම් මං හිතන්නේ නැහැ ඉන්නවා ඇති කියලා. එහෙම ඉන්නවනම් අනේ ප්ලීස් දැම්ම පොට්ටි කරන් පාඩම් කරන්න. මොකද තව කාලයක් නැහැ. ඔයාට පස්සේ කාලෙක හිතෙයි ඒ ලෙවල් වලට ගිය කාලෙක අපරාධි මට තව ටිකක් පාඩම් කරන්න තිබ්බා. ආඩුම පොඩි සිතුවිල්ලක් හරියනවා. අපරාධි මං තව චුට්ටක් ඒකට මහන්සි වුණා නම් කියලා. ඉතින් 10:00 විතරක පාට නොටිෆිකේෂන් එකක් ආවා. accounting class එකකින් මේ එක තිබ්බේ අද රෑ 7:00ට accounting අපේ term test paper එක තියෙනවා. ඒක හැමෝම log වෙලා ඒ වෙලාවට online ලියන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේ තමයි හිතුනේ මේ වෙලාවට ඉස්කෝලේ ගියේ නැති කියලා. මොකද මේ කලින් දැනන් හිතුවේ නෑ එකපාරට කිව්වහම ඉතින් ඔක්කොම confused නේ. මුලින්ම මම පොඩියට නෝට් එකක් දාගත්තා. මට පාඩම් කරන්න තියෙන පාඩම් මොනවද, ඒ වගේ තියෙන සබ් ටොපික්ස් මොනවද, බලාගන්න තියෙන ස්පෙෂල් දේවල් මොනවද කියලා. ඊට පස්සේ ඉතින් ඉරිපත් වෙලා වගේ ඔන්න වැඩ පටන් ගත්තා. කරන්න ප්ලෑන් කරගෙන හිටපු වැඩ ටික කොහොම පැත්තකට දාලා මම පටන් ගත්තා accounting වැඩ කරන්න. මුලින්ම මම පළවෙනි පාඩම ගිණුම්කරණයේ හැඳින්වීම පාඩමෙන් තමයි පටන් ගත්තේ. ඉස්සෙල්ලා මම මේ කරන්නේ එකෙන් හදාගත්ත ෂෝට් නෝට්ස් ටිකක් රිෆර් කරනවා. මේක නම් එච්චර අමාරු පාඩමක් නෙමෙයි. ඒ වුණත් ෂෝට් නෝට් එක වටිනාකම තේරෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි. මම වේලාසින්ම ෂෝට් නෝට් එකක් ගහලා තියාගත්තා. ඒ ලෙවල් වලට මම මුල් කාලෙම ඉතින් ආසාවෙන් පටන් ගන්නවා. මමත් ඒ කාලේ ෂෝට් නෝට් ගහලා තියාගත්තා. ඉතින් ඒ ලෙවල් කරත් ඕ ලෙවල් කරත් මොන දෙයක් කරත් ඔයාලට මොකක් හරි කෝස් එකක් ගන්න කෙනෙක් වුණත් ඔයාලට තියෙන වටිනාම රිසෝස් එකක් තමයි මේ ෂෝට් නෝට් කියන එක.
ඒ ක්ලාස් එකේ ඉගෙන ගන්න දේවල් අවසානට පාඩම ඉවරනාට පස්සේ එකතු කරලා තනි කොලයකට වගේ තනි කොලයක් වෙන දෙකක් හරි පොඩියට ෂෝට් නෝට් එකක් ඔයාලට තේරෙන විදිහට රූප ඇදලා ඊතල ගහලා එහෙම තේරෙන විදිහට ඒක මේ හදාගන්න. මොකද මේ වගේ වෙලාවක ඒක මාර විදිහට වටිනවා. ඊට පස්සේ මම මේකෙන් කරලා තිබ්බ past paper questions වල ආපෝසරයක් ඒ ටික බලාගත්තා. මොනවද ඇවිල්ලා තියෙන්නේ, මොන වගේ ප්‍රශ්න අහන්නේ, කොහොමද උත්තර ලියන්නේ කියලා. ඊට පස්සේ මම දෙවෙනි පාඩම පාඩම් කරන්න පටන් ගත්තා. ඒක කලින් පාඩම් කරපු නිසා නෝට් එක නිකම්ම බලාගත්තා. ඊට පස්සේ ඒකෙත් හැම જાතියෙම ගණන් කවර් වෙන විදිහට ගණන් ටිකක් හැදුවා. දෙවෙනි පාඩම ඉවර කරලා දැන් ඊට පස්සේ පටන් ගත්ත තුන්වෙනි පාඩම බලන්න. මට ඔක්කොම තිබි පාඩම් 4ක් තමයි කවර් කරගන්න අපෝසරයක්. ඉතින් දැන් මේ තුන්වෙනි පාඩමේ ඊට පස්සේ මේ වෙනකොට මම තුන්වෙනි පාඩමත් ඉවර වෙන්න ඕන වෙන්න තියෙන්නේ. මට මේක ටිකක් වෙලා ගියේ. මම මේ හැම පාඩමකම නෝට්ස් බලනවා, බහු ගණන් ටිකක් හදනවා. MCQ book එකේ MCQs කරනවා. හැමදේම ටච් කරගෙන තමයි යන්නේ. මොකද එතකොට අර මිස් වෙන්න තියෙන එක ලකුණක් වුණත් වටිනවනේ යන්නේ. ඉතින් එතනින් එහාට මම වැඩ කරපු ටික රෙකෝඩ් කරගන්න මට අමතක වෙලා. මොකද මම දිගටම වැඩ කරගෙන ගියපු නිසා කොහොමද මට ටයිම් එකට ඔක්කොම ටික ඉවරයක් කරගන්න පුළුවන් වුණා.
ඉතින් එක්සෑම් එක කොහොමද කියලා කිව්වොත් ඒක ලොකුට අමාරුවක් වුණේ නෑ. මං හිතපු තරම් අමාරු නෑ. මේකේ all island top 10 තෝරනවා කිව්වා, online එකේ top 10 තෝරනවා කිව්වා, තෑගිත් දෙනවා කිව්වා. බලමු මේ මට විශ්වාසයක් තියෙනවා top 10 අතර ඇති කියලා. අපි බලමු ලකුණු ආවම මම ඔයාලට ලකුණු කියන්නම්. මගේ channel එකේ කලින් දාලා තියෙන ස්ටඩි vlog එක මගේ first study vlog එක එකත් බලලා නැත්නම් ඒකත් ගිහින් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම shorts video දාන කෙනෙක්. මම long videos වලට අලුත් කෙනෙක්. ඉතින් මම තාම ඉගෙන ගන්න ගමන් මේ දේවල්. ඉතින් ඉස්සරහට ඔයාලට මම තියෙන වැඩි හදාගෙන ලස්සන vlogs අරන් එන්නම්. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරන්න. මේ vlog එකට ඔයා කැමති නම් comment කරන්න. ඔයාලට ප්‍රශ්න මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒ දේවලුත් comment කරන්න. අනිවාර්යයෙන්ම මම reply කරනවා. ඉතින් thank you for watching. තවත් vlog එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.